ආයුබෝවන් තුලනාත්මක පුවත් විකාශයේ ප්‍රමුඛයා සියපත ටීවී නිවුස් 1 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් ඔබ හමු වනවා මොහාන් කහටපිටිය. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත. මහින්තට අගමැතිකම දෙන්න මම සූදානම් නැහැ ජනපති කියයි. අගමැති ධූරය දෙන්න මම කැමතිත් නැහැ. අගමැති අපේක්ෂකයෙක් විදිහට නම් කරන්න මම කැමතිත් නැහැ. විශේෂයෙන්ම මම මේවට එකඟතාවයක් දක්වන්නේ නැහැ. ජනපතිගේ ප්‍රකාශයෙන් පසු සන්ධාන නායකයෝ රැස් වෙයි. මහින්දටත් සභාපති ධූරයක්. යහපාලන පෙරමුණේ සැලසුම රටේ ජනතාවගේ අනාගතයයි. අග්‍රාමාත්‍යවරයා මංගල රැළියේදී කියයි. මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකකට තරඟ තහනමක්. දැන් පුවත් සවිස්තරාත්මකව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට තමා තදින් විරුද්ධ වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයගත හොත් අගමැති ධූරයට පත් කිරීම සඳහා ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයින් පක්ෂය තුල සිටින බවයි. ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් පළ කළා. මම අහන ප්‍රශ්නය ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම් බාරගත් එක මං කරපු බරපතල වැරද්දක් කියලා චෝදනා කරන මගේ මිත්‍රයින්ගේ මේ 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා අගමැති කරලා කියනවා මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න 19 වෙනි සංශෝධනය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ බලතල සම්පූර්ණයෙන් කප්පාදු කිරීම. මම මේ තනතුරට එන්න කලින් අත් දෙකම උස්සගෙන ආවේ තනතුර අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම ඕනේ එකකට මම එකඟයි. මම කියපු දේවල් නොකරන කෙනෙක් නම් ඒ වගේම සමහර අය මේ දවස්වල කියලානේ මට දුෂ්ටයා ද්‍රෝහියා පාවා දෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෝරේ ගලා යනවා ලංකාවේ ජනවාරි 8න් පස්සේ මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය 78 හදපු දවසේ ඉඳලා ජනවාරි 8 වෙනිදා දක්වා මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයෝ ජනාධිපති ඒ කිසි කෙනෙකුට මේ සුමානේ දෙකේ මට ගහන ගැහිල්ල ගහලා නැහැ. දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබීම පිළිබඳව මට චෝදනා තුනක් එල්ල කරනවානේ මේ දවස්වල අර මං කියපු අය. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්ත එක වැරදි. මං ඒකට උත්තර දුන්නා. ඊළඟ අනිත් චෝදනා දෙකෙන් එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මම හමු වීම වැරදි කියනවා. හමු වෙච්ච එක වැරදි. ඊළඟට තුන්වෙනුව කියනවා අපේක්ෂකත්වයේ දුන්නේ එක බරපතල වැරද්දක් කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මාම හමුුනේ මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අවස්ථා තුනක හමු වුණා. පළවෙනි අවස්ථාව තමයි කතානායක නිල නිවසේ පක්ෂේ බාර ගන්න පළවෙනි හමුව. දෙවෙනි හමුවීම තමයි මුළු රටම දැක්ක දෙපාර්ශ්වයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ ඒ ජනාධිපති කාර්යාලයේ හමුවෙන්න ඇවිල්ලත් වාඩි වෙලා ඒ ආපු නියමිතව ඉස්සෙල්ලාම පටන් ගත්තේ මැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ එනවා. ඒකෙදී ඒ ඉල්ලීම් තමයි ඉල්ලුවේ. ඉල්ලීම් හතරක් ඉල්ල. පළවෙනි ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්මයාව ඡන්දයෙන් පස්සේ අගමැති අපේක්ෂකයා කරන්න. ඊළඟට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුවේ තිබුණු යම් යෝජනාවලට විරෝධය පළ කරන්න. මේ වගේ කරුණු තමයි ඉදිරිපත්. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හම්බෙලා පාර්ලිමේන්තුවේ කතා කරපු සාකච්ඡාවේදී එක හෙලා මම ප්‍රතික්ෂේප කෙරුවා. අගමැති ධූරය දෙන්න මම කැමතිත් නැහැ. අගමැති අපේක්ෂකයෙක් විදිහට නම් කරන්න මම කැමතිත් නැහැ. විශේෂයෙන්ම මම මේවට එකඟතාවයක් දක්වන්නේ නැහැ. එතකොට මගෙන් ඇහුවා ඇයි විරුද්ධ කියපු කාරණා තමයි කිව්වා ජනවාරි 8 වෙනිදා ලැබපු ජයග්‍රහණය ආපසු හරවන්න මට දෙන්න. ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න. අනිත් එක මම කිව්වා ඔබතුමා ඡන්දයකට ආපුවාම ඡන්දයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය මූලික කාරණා සම්පූර්ණ වෙනවා. මේ රටේ දමිළ මුස්ලිම් ජනතාවගේ ඡන්ද හම්බෙන්නේ නැහැ තමුන්නාන්සේ ආපුවාම. ඊළඟට මුළු ලෝකේ පුරාම ගලා යන නව එක් පැත්තකින් නව සංස්කෘතියක් දේශපාලන සංස්කෘතියක් රටවල් වල රාජ්‍යයන්හි තියෙන දූෂණ විරෝධී රැල්ල දූෂණ අක්‍රමිකතා බලය වැරදි විදිහට පාවිච්චි කිරීම මං කව මේ රටේ උගත් බුද්ධිමත් පිරිස් වගේම මධ්‍යම පාන්තික පිරිස් තුල ප්‍රධාන වශයෙන් මේ රටේ යහපාලනයක් සඳහා මාව පත් කරනකොට මං කෙරේ විශ්වාසයක් තියලා ඒ ලැබූ විශ්වාසය තුල මම කටයුතු කරනකොට ඔබ ඒ පැත්තෙන් ඔබ සම්පූර්ණ වෙලා නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ මහත් කනගාටුවක් ඇතිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඊයේ රාත්‍රියේ දඹුල්ලේ සිය නිවසේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එම ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අවාසියක් සිදුවන බවයි. මම මේ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු හැටියටවත් ඇමතිවරයෙකු හැටියටවත් නෙවෙයි. පිරිසිදු අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට අපේ අතිගරු ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිතුමා කරපු ප්‍රකාශය ආපුවාම මට මාත් කනගාටුවක් ඇති වුණා. මම එතුමාට මොකක් ආදරය කරන ගෞරව කරන මිනිස්සෙක්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට අපි අද මේ ඉදිරිපත් වෙලා තියෙන මැතිවරණ වකවානුවේ එවැනි ප්‍රකාශයක් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අවශ්‍යයක් සිද්ධ වෙන බවයි මගේ පුද්ගලික අදහස. ඒ නිසා මම කල්පනා කරනවා විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ආම කැඳවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යම්කිසි තීන්දුවක් තීරණයක් ගන්න ඕනේ කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ පත් කරගෙන තිබෙනවා. මේ බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සඳහන පක්ෂ නායකින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ අතර මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ පරාජය වන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් තම පාක්ෂිකයන් තවදුරටත් ශක්තිමත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ ආශිර්වාදයක් කරගනිමින් මැතිවරණය සඳහා මුහුණ දෙන බව ප්‍රේමජයන්ත් මහතා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කර තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ. ජනවාරි 8 වනදා විප්ලවය යළි තහවුරු කිරීම සඳහා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා එම පෙරමුණ එක්ව කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ. යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මංගල ප්‍රචාරක රැළිය මහනුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අපේ සැලසුම රටේ ජනතාවගේ අනාගතය තහවුරු කිරීම බවයි. එහෙත් රාජපක්ෂ රෙජිමේ අපේක්ෂාව පවුල ආරක්ෂා කිරීම බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළා. මේ පෙරමුණ ගෙනත් තියෙන්නේ මේක හදලා තියෙන්නේ එක පරමාර්ථයක් ඇතුව පමණයි. ඔබේ ජනවාරි 8 වෙනිදා විප්ලවය තහවුරු කරන්නට, යහපාලනය තහවුරු කරන්නට, මේ රටේ එක්සත්කම තහවුරු කරන්නට, මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න. අපිට මේ සඳහා සැලසුම් තියෙනවා. අපේ සැලසුම් ඔබේ අනාගතය තහවුරු කරන්න. මහින්ද රාජපක්ෂගේ සැලසුම් රාජපක්ෂ රෙජිමේ අනාගතය තහවුරු කරන්න. ඒකයි මේ ඡන්දේ ඔබට ඉතා තීරණාත්මක ඡන්දයක් බවට පත් වෙන්නේ. අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවස්ථාවක් තිබුණා රටේ ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. ඔබට හොඳ අනාගතයක් දෙන්න. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ජනතා විමුක්ති පෙරමුණේ මංගල ප්‍රචාරක රැළිය මහර්ගම නගරයේදී ඊයේ පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජනවාරි 8 වනදා ජනතාව ඡන්දය ලබා දුන්නේ රාජපක්ෂට විරුද්ධව පමණක් නොව ඔවුන්ගේ ඒකාධිපති වියරුවටත් එරෙහිව බවයි. ජනවාරි 8 වනදා රටේ ජනතාව වංචාව දූෂණය සහ නාස්තියට එරෙහිව ඡන්දය දුන් බවයි ඔහු කියා සිටියේ. රාජපක්ෂ පාලනයේ රටේ ජනතාව අතර සමගිය ඇති කරනු වෙනුවට සැකය ක්‍රෝධය ඇති කළ බවද අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් චෝදනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්සත් ජාතික පක්ෂත් එකතු වෙලා පළමු වතාවට අපේ රටේ හවුල් ආණ්ඩුවක් හැදුවා. ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකයා. කැබිනට් මණ්ඩලයේ සහ නියෝජ්‍ය මැතිවරුන්ගේ 35ක් එක්සත් ජාතික පක්ෂ. කැබිනට් ඇමතිවරු සහ නියෝජ්‍ය මැතිවරුන්ගේ 36ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ.
මේ තිබ්බේ හවුල් ආණ්ඩුවක්නේ. මේ දේශපාලනය පිරිසිදු කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ බාර ගන්නවා. දේශපාලන පිරිසිදු කරන එක මේ මැතිවරණ ප්‍රධාන වැඩ. මේ දේශපාලන පිරිසිදු කරන්න ඕන. ඒක අපි කරන්න ඕන. අපි තමුන්නාසෙල්ලට ඒකට සහාය දෙන්න. මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙකම ජනමතයට පයින් ගසා ඇති බවයි. දැන් මේ වෙලාවේ බලය තියෙන්නේ ජනතාව අතේද එහෙම නැත්නම් දේශපාලඥයන්ගේ අතේ. ඔයගොල්ලෝ දන්නවා අපි අවුරුදු කලින් නම් 6කට අපි 5කට ගිහින් අපි ළඟ තියෙන බලය පවරනවා නියෝජිතයන්. දැන් පාර්ලිමේන්තුව විසිරෙව්වා. විසිරවපු ගමන් බලය ආපහු වෙනවා අපේ අතට. අපේ අතට බලය එනවා. දැන් අගෝස්තු මාසේ 17 අපිට තියෙන මේ බලය ආපහු පවරන්න. තාම තියෙන අතේ ජනතාවගේ අතේ බලය තියෙන්නේ. තමුන්නාන්සලා අතේ කතරේ තියෙන්නේ. ඔබ අතේ බලය තියෙද්දි මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය ඔබේ අහන්නට කන් දීලා නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මසක පුහුණුවක් ඇමරිකාවේ ලැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ මහරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මහින්ද රාජපක්ෂව පරද්දන්න මම ඇමරිකා එක්සත් ජනපදයේ ගිහිල්ලා මාසයක් පුහුණු වුණා. දමුල්ලේදී කිව්වේ අඩු ගානේ වික්‍රමසිංහ මහත්තයා කිව්වනම් වේලුපිල්ලේ පිරපා හරන්න පරද්දන හැටි ඉගෙන ගන්න මම තූත්තු කුටියට ගිහිල්ලා මාසයක් ඉගෙන ගත්තයි කිව්වනම් අපිට සතුටුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇයි වික්‍රමසිංහට මහින්දව පරද්දන හැටි උගන්වන්නේ? දැන් මට එහෙම වගේ අයට එන්න කියනවාද මොනවා හරි උගන්වන්න? ඇයි ඒකට වික්‍රමසිංහම තෝරගන්නේ ටියුෂන් පාඩම දෙන්න? ඇයි එහෙම වෙන කාව හරි තෝරගන්න තිබ්බද? මාසයක් එක්සත් ජනපදයට වෙලා මහින්දව පරද්දන හැටි ඉගෙන ගන්න සහ උගන්වන්න වික්‍රමසිංහට සහ එක්සත් ජනපදයට තියෙන උවමනාව මොකක්ද? එක්සත් ජනපදයේ චන්ද්‍රිකා වෙනවන හැටි කාට හරි මීට කලින් ඉගෙනුවද? එක්සත් ජනපදය ප්‍රේමදාස වෙනවන හැටි මීට කලින් කාට හරි ඉගෙනුවද? එක්සත් ජනපදය ආවර්තන එළවන හැටි මීට කලින් කාට හරි ඉගෙනුවද? එක්සත් ජනපදයේ ඉතිහාසයේ ලංකාවේ පාලකයෙක් එළවන හැටි පුහුණු කරා නම් කාට හරි ඒ පළවෙනි නායකයා තමයි මහින්ද රාජපක්ෂ. මීට කලින් නායකයෝ එළවන්න එක්සත් ජනපදයේ කට්ටිය අරන් ගිහිල්ලා ට්‍රේනින් කළේ නෑ. මහමැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට දහවල් 12ට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොමසාරිස්වරයා සඳහන් කළේ ඊට අදාළ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවන බවයි. එළබෙන මහමැතිවරණය සඳහා අපේක්ෂකයන් 6151 දෙනෙකු තරඟ කරනවා. මහමැතිවරණයට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඊට මැතිවරණ නිරීක්ෂණ ජාල මෙන්ම පොලිස් නිලධාරීන්ද එක්ව සිටියා. දේශපාලන ස්ථාවරභාවයක් පිළිබඳ අපේක්ෂාවන් සමග කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඊයේ දිනේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය ඊයේ නැවතත් 7000 සීමාව පසු කළ අතර දිනය අවසානයේදී එය සටහන් වූයේ 7002.78ක් ලෙසයි. පසුගිය ජූලි 3 වෙනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය දෙයයි. කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 531ක්. විදේශීය ආයෝජකයින් ඊයේ දිනය තුල රුපියල් මිලියන 26.5ක කොටස් විකුණා තිබෙනවා. පසුගිය ගනුදෙනු දින 33 තුල එලෙස විදේශීය ආයෝජකයින් කොටස් වෙළඳපොලේ නිවත් කරගත් ආයෝජනවල ප්‍රමාණය රුපියල් බිලියන 5.68ක්. මේ විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් සියපත TV නිවුස් 1 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් දැන් විදෙස් පුවත්. ලෝකයේ ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 35%කින් පමණ පහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 2000 වසරේ සිට මේ දක්වා රටවල් 83ක් ආශ්‍රයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් මෙය අනාවරණය වී ඇති බව සඳහන්. ඒ අනුව වසරකට ඒඩ්ස් රෝගයට ගොදුරු වන ලෝක ප්‍රජාව මිලියන 2.6 සිට 1.8 දක්වා පහළ ගොස් තිබෙනවා. රෝගයෙන් මිය යන සංඛ්‍යාව මිලියන 1.6 සිට 1.2 දක්වා පහත බැස ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. එහෙත් තවදුරටත් අප්‍රිකානු රටවල් ආශ්‍රිතව ඒඩ්ස් රෝගය පැතිර යාමේ සැලකිය යුතු මට්ටමක පවතින බව එම පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා. මෙම වසර අවසානයේදී ඒඩ්ස් රෝගයේ ව්‍යාප්ත වීම අවම කිරීම තවත් වැඩසටහනක් ආරම්භ කිරීමටද සැලසුමක් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටින්නේ. එමගින් 2030 වසර වන විට ඒඩ්ස් වසංගතයේ ලෝකෙන් තුරන් කිරීමට හැකියාව ලැබෙන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
තාරකා විද්‍යා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් නිව් හොරයිසන් යානය සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහලෝකයේ වන ප්ලූටෝ ග්‍රහයා පසු කර ගියා. මෙම කඩඉම පසු කිරීමට එම යානය ගත කළ කාලය වසර 9ක්. කෙසේ වෙතත් අදාළ යානය මගින් ලබාගත් ප්ලූටෝ ග්‍රහලෝකයේ සමීප ඡායාරූප සහ වීඩියෝ දර්ශන නාසා ආයතනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. අභ්‍යවකාශ තරණයේ විශිෂ්ටතම සලකුණක් වන මෙම යානයේ ගමන සමස්ත ලෝකයේම අවධානයට ලක් වුණා. පෘථිවියේ සිට ප්ලූටෝ දක්වා ඇති දුර කිලෝමීටර් බිලියන 3ක් පමණ වෙනවා. පෘථිවියේ සිට ප්ලූටෝ දක්වා යන එම ගමනේදී ලබාගත් ඡායාරූප සහ වෙනත් නිරීක්ෂණ අභ්‍යවකාශ විද්‍යාවේ නව මාවත් විවර කළ බවයි නාසා ආයතනය පවසන්නේ. පසුගිය 2006 වසරේ ජනවාරි 19 වනදා අභ්‍යවකාශ යානය ගුවන්ගත කෙරුණු අතර සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය දක්වා පැමිණීමට වසර 9කුත් මාස 6ක කාලයකුත් ගත වුණා. මෙම යානයේ ඇති විශේෂත්වය වන්නේ මෙතෙක් බිහි වූ වේගවත්ම යානය ලෙස ඉතිහාසගත වීමයි. එය පෘථිවියේ සිට ප්ලූටෝ දක්වා පැමිණියේ පැයට කිලෝමීටර් 58,000-37000 අතර වේගයෙන්. අභ්‍යවකාශ ඉතිහාසය තුළ යානයකට සවිකල විශිෂ්ටතම කැමරාව නිව් හොරයිසන් සතුයි. හබල් දුරේක්ෂයා ක්‍රිය වන අවස්ථාවේ අභ්‍යවකාශ ඡායාරූප ඉතාම අපැහැදිලි තත්වයක පැවතියා. නව යානය වසර 9ක් පුරා පසු කරමින් ගිය පුදුම සහගත තොරතුරු තවත් පැය කිහිපයකින් ලොව පුරා ජනතාවට දැකගත හැකි. ඉරානයේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් වියනා නුවර පැවැත්වෙන සාකච්ඡාවලදී එකගත්වයකට පැමිණ තිබෙනවා. ඉරානය සහ ලෝක බලවතුන් අතර මෙම සාකච්ඡා පසුගිය දින කිහිපය තුළ පැවති අතර එකගතාවක් ඇතිකර ගැනීමේ නව කාල විරාමය අවසන් වීමට නියමිතව තිබුණේ අද දිනේදී. එහිදී ඉරානයේ සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීමට එකග වී ඇති අතර ඒ වෙනුවෙන් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ලෝක බලවතුන් එකග වී ඇති බව සඳහන්. ගිවිසුම් මගින් ඉරානයට නැවතත් බාධාවකින් තොරව තෙල් අපනයනයට අවස්ථාව උදා වුවහොත් එය ලෝක ආර්ථික ප්‍රවණතාවයන්හි වෙනසකට මුල්වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. දැන් කෙට විරාමයක්. විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. චෙන්නයි සුපර් කිංස් සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම් සඳහා වසර 2ක තරඟ තහනමක් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ 2013 වසරේ පැවති IPL තරගාවලියේදී සිදු වූ බවකින දූෂණ අක්‍රමිකතා හේතුවේ. අදාළ තරඟ තහනමට අමතරව චෙන්නයි කණ්ඩායමේ හිටපු නිලධාරියෙකු වූ ගුරුනාත් මයිපන් හට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කිසිවකට සම්බන්ධ වීමද තහනම් කෙරුණා. රාජස්ථාන් රොයල් කණ්ඩායමේ සමහිමිකරුවෙකු වන රාජ් කුන්ද්‍රාටද අදාළ තහනමම පනවනු ලැබුවා. ගුරුනාත් මයිපන් ජගත් ක්‍රිකට් කවුන්සිලේ වත්මන් ප්‍රධානී එන් සිරිනිවාසන්ගේ බෑනනුවන්ද වනවා. 2013 වසරේ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවා දීම් සිදු වූ බවට අදාළ කණ්ඩායම් වෙත චෝදනා එල්ල වී තිබූ අතර පසුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ කමිටුවක් පත් කළා. එම කමිටුව මගින් ලබා දුන් වාර්තාව සලකා බැලීමෙන් අනතුරුවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ලබා දුන්නේ. චෙන්නයි කණ්ඩායම IPL ශූරතාවය දෙවතාවක් හිමි කරගෙන ඇති අතර රාජස්ථාන් කණ්ඩායම 2008 වසරේදී එම ශූරතාවය දිනා ගනු ලැබුවා. ඉතාලි ජාතික පාපැදි ක්‍රීඩක ඉවාන් බැසෝ මෙවර ප්‍රංශ පාපැදි සවාරිය පැවැත්වන අතරතුරදී ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ රෝගී තත්ත්වයේ හේතුවෙන් මෙම පියවරගත් බවයි ඔහු සඳහන් කළේ. එය අනුව පිළිකා රෝගයකට ගොදුරුව සිටින ඉවාන් බැසෝ ප්‍රංශ පාපැදි සවාරියේ ඉදිරි අධීරයන් සඳහා සහභාගී නොවනු ඇති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් කඩිනමින් ඉතාලිය බලා පිටත්ව ගොස් ශල්‍ය කර්මයක් සිදු කර ගැනීමටද නියමිත බවයි. ගිරෝඩි ඉතාලියා පාපැදි සවාරියේද ජයග්‍රහණය හිමි කරගත් සුපිරි පාපැදි ක්‍රීඩකයෙක් ලෙසයි ඉවාන් බාසෝ හැඳින්වෙන්නේ. ප්‍රංශ පාපැදි සවාරියේ තවත් පාපැදි ශූරයෙක් වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ද මීට පෙර ක්‍රීඩා දිවියට සමුදුන්නේ ඔහුට වැළඳුණු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඒ සමගින් සියපත TV නිවුස් 1 ප්‍රධාන පුවත් ප්‍රකාශය මින් නිමාවට පත්වෙනවා. මේ පිළිබඳව තහවුරු කළ ඇත්ත තවදුරටත් දැන ගැනීම සඳහා දැන්ම පිවිසෙන්න www.siyapatatv.com අපගේ වෙබ් අඩවියට. අප නැවත ඔබ හමුවන්නේ හෙට මධ්‍යහන පුවත් ප්‍රකාශයෙන්. ඔබට සුබ රාත්‍රියක්.